කොතරම් උත්සාහ කළත් ඔයාට නිකරුණේ කාලය නාස්ති වෙන එක නවත්ත ගන්න බැරි වුණාද? ඔයා කවදා හරි OneSec app එක ගැන අහලා තියෙනවද? එහෙම නැත්නම් social media time scheduling භාවිතා කරලා තියෙනවද? සමාජ මාධ්‍ය භාවිතයේදී වැඩිම කාලයක් ආදමන අංග short, reel සහ stories බව පරීක්ෂණ වලින් අඳුනගෙන තියෙනවා. මේකට හේතුව එක් එක්කෙනාගේ කැමැත්ත අඳුනගෙන ඊට අදාළ වීඩියෝ සජෙස්ට් වීම සහ ඒ සඳහා unintentionally කාලය වැය වීමයි. ඉතින් මේ OneSec app එකෙන් කරන්නේ එක්වරම සමාජ මාධ්‍ය වලට ඇතුළු වීම වළක්වා ඩිලේ එකක් හදන එක. ඊට අමතරව ඔයා සිලෙක්ට් කරන social media platform එකට එන්ටර් වෙන්න කලින් අද දවස් තුල ඔයා ඒ app එකට කී වතාවක් log වුණාද කියලාත් බලා ගන්න පුළුවන්. ඉතින් මෙච්චර restriction pass කරගෙනත් ඔයා මේ app වලට log වෙනවා නම් මම මේ කියන්න යන එක් social media platform වලට විශේෂ ක්‍රමයක් හරි අනුගමනය කරලා බලන්න. මුලින්ම අපි Facebook වලට limits දාගන්නේ කොහොමද කියලා බලමු. Facebook setting වලට ගිහින් your time on Facebook කියලා search කරන්න. එතකොට මෙන්න මේ වගේ interface එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන තියෙන manage your time කියන option එකෙන් මේ විදිහට delay limit එකක් දාගන්න පුළුවන්. මේ time limit එක ඉවර වෙනකොට ඔයාට reminder එකක් එනවා අද දවසේ allocate කරපු time එක ඉවරයි කියලා. Facebook setting වල තියෙන manage your time කියන option එකේ තියෙන sleep mode කියන option එක ටික් කරපුවාම ලැබෙන මේ menu එකෙන් ඔයාට සාමාන්‍යයෙන් ඔයා දෛනිකව වැඩ කරන කාලය select කරන්න පුළුවන්. හිතන්න සාමාන්‍යයෙන් ඔයා වැඩ කරන්නේ උදේ 8 ඉඳලා හවස 6 වෙනකම් නම් මේ විදිහට time එකයි days ටිකයි select කරපුවාම ඔයා මෙන්න මේ කියන කාලය ඇතුළත Facebook එකට log වෙන්න හැදුවොත් Facebook එකෙන් ඔයාව restrict කරන්න notification එකක් එනවා. මේ අවස්ථාවේ ඔයාට අවශ්‍ය නම් විතරක් විනාඩි කිහිපයකට පමණක් Facebook log වෙන්න request කරන්න පුළුවන්. Your time on Facebook කියන option එකේ තියෙන අනිත් items ලොකු වැදගත්කමක් නැති වුණත් මේ තියෙන see your time එකෙන් ඔයාට Facebook use කරලා තියෙන කාලයත් control your notifications වලින් notification block කරන්නත් friend recommendation change කරන්නත් පුළුවන්. ඔයාට YouTube පාවිච්චි අඩු කරගන්න ඕන නම් ඒකටත් options මේ app එකෙන්ම දීලා තියෙනවා. මේ විදිහට YouTube home screen එකේ තියෙන මේ dots තුන click කරලා show fewer shorts කියන option එක click කළොත් ඔයාගේ wall එකෙන් shorts video අයින් වෙනවා. long video වලත් ඔයාට suggest වෙන වැඩකට නැති videos වලට පහලින් තියෙන dots තුන click කරලා not interest or don't recommended channel කියන option උඩ click කරලා ඔයාගේ wall එකට suggest වෙන වැඩකට නැති videos අයින් කරගන්න පුළුවන්. අපි TikTok ගැන බැලුවොත් TikTok වල settings වල තියෙන screen time option එකේ උඩ click කරපුවාම ඒකෙන් daily screen limit එකක් හරි screen time break එකක් හරි දාගන්න පුළුවන්. ඒ වගේම settings වල තියෙන content preferences කියන option එකෙන් restricted mode කියන option එකට ගියාම focus එක තියාගන්න ඕන වර්ගයේ videos filter කරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔයාට education content filter කරගන්න ඕන නම් මේකෙන් ඒ දේත් කරගන්න පුළුවන්. Instagram වලදීත් මේ විදිහටම settings වලට ගිහිල්ලා limits දාගන්න පුළුවන්. ඉතින් මේ කියන restriction දාලත් ඔයාට කාලේ නාස්ති වෙන එක නවත්ත ගන්න බැරි නම් හොඳම දේ තමයි මේ කියන apps ටික home screen එකෙන් delete කරලා දාන එක. ඉතින් මේ කියන වීඩියෝ එක වැදගත් කියලා හිතෙනවා නම් අපිව subscribe කරලා දිගටම එකතු වෙන්න. රෙන්දී සිටියාට ස්තුතියි.